අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ channel එකේ ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද පටන් ගන්නවා අපේ Affinity version 3 master class එක. අපි කවුරුත් දන්නවා creative industry එකේ ඉන්න කින් තමයි Adobe කියලා කියන්නේ. Adobe Photoshop, Illustrator, Premiere Pro වගේ software නැතුව අපිට ඉස්සර වැඩක් කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. හැබැයි අපි වගේ ශ්‍රී ලංකාවේ ඉන්න creatives ලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Adobe වල තියෙන monthly subscription fee එක. මේක සාමාන්‍යයෙන් ඩොලර් රේට් එකත් එක්ක බලද්දි හැම මාසෙම දහස් ගණන් ගෙවන්න ඕන මේ software ටික active කරන් තියාගන්න. එතකොට ගොඩක් අය මෙන්න මේ හේතුව නිසා cracked version පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඒත් එක්ක මේ cracked version එකේ එන virus, bugs ඒ වගේම හදිස්සියේ software එක crash වෙන එක වගේ ප්‍රශ්න නිසා අපිට professional මට්ටමේ වැඩක් කරගන්න හරි අමාරුයි මේ cracked version භාවිතා කරලා. 2025 අන්තිම හරියේ ලොකු වෙනසක් සිද්ධ වුණා මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකට. ඒ තමයි Canva කියන සමාගම Affinity කියන software එක හදන Serif කියන සමාගම මිලදී ගත්තට පස්සේ ඒගොල්ලෝ තීරණය කරා Affinity version 3 එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්න හැමෝටම. ඉතින් එතකොට දැන් අපිට පුළුවන් ප්‍රොෆෙෂනල් මට්ටමේ graphic design, photo editing ඒ වගේම layout tools ඔක්කොම සත පහක්වත් ගෙවන්න නැතුව තනිකරම free නීත්‍යානුකූලව අපිට legally පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අලුත් Affinity version 3 එකත් එක්ක එයාලා ඩිසයින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පැලියක් කරලා තියෙනවා. මේකේ තියෙන ෆීචර්ස් පාවිච්චි කරාම ඔයාට හිතෙයි ඇයි මෙච්චර කල් Adobe වලට සල්ලි ගෙව්වේ කියලා. ඉතින් මේ ෆ්‍රී කෝස් එකෙන් අපි මුල ඉඳලාම ඒ කියන්නේ A to Z Affinity ඉගෙන ගමු. මුලින් බලමු මොකද්ද මේ අලුත් වෙනස කියලා. ඉස්සර V1 සහ V2 වලදී අපිට Affinity වලට වෙන වෙනම apps තුනක් තිබුණා. Affinity Designer, ඊට පස්සේ Affinity Photo, ඒ වගේම Affinity Publisher කියලා. හැබැයි අපිට V3 එකේ අලුත් අප්ඩේට් එකත් එක්ක මේ ඔක්කොම එකට එකතු කරලා තනි යුනිෆයිඩ් ඇප් එකක් හදලා තියෙනවා. දැන් අපිට apps තුනක් වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. අපිට ඉන්ස්ටෝල් කරගන්න තියෙන එක ඇප් එකයි. සරලව කිව්වොත් මේක Adobe Creative Cloud එකට කෙලින්ම තරක් කරන්න හදපු software suite එකක්. එතකොට මේ ඇප් එක ඇතුළේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේවට Affinity ලා කියන්නේ Studios කියලා. එතකොට මේ ඇප් එක ඇතුළේ Vector Studio එකක් තියෙනවා. මේක පරණ Affinity Designer එකමයි. ඒ කියන්නේ මෙතනින් පුළුවන් අපිට logo design කරගන්න, ඒ වගේ web illustration හදින්නත් පුළුවන්. මේක හරියට බැලුවොත් Adobe ලාගේ Illustrator software එක වගේ ඒ වගේ දේවල් තමයි අපිට මේ Vector Studio එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා Pixel Studio කියලා. මේක තමයි පරණ Affinity Photo කියන software එක. එතකොට මෙතනින් අපිට පුළුවන් photo edit කරගන්න, retouch කරගන්න. මෙතනට මාරු වෙන්න පුළුවන් අපිට Photoshop එකේ තියෙන වැඩ ටික එහෙම කරගන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපිට හම්බෙන layout studio කියන එක. මේක පරණ Affinity Publisher එක තමයි මේ ස්ටුඩියෝ කියලා අපිට දීලා තියෙන layout studio කියලා. එතකොට මෙතනින් පුළුවන් books, magazine වගේ දේවල් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක හරියට Adobe InDesign වගේ. එතකොට මොනවා හරි ගොඩක් පොත් හදනවා නම් එහෙම නැත්නම් layout තියෙන papers වගේ හදනවා නම් අපිට use කරන්න වෙන්නේ මෙන්න මේ ස්ටුඩියෝ එක තමයි layout studio කියන එක Affinity software එක ඇතුලේ. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මම මේ Adobe දාලා මෙන්න මේකට මාරු වෙන්නේ කියලා. මෙතන තියෙන ලොකුම වාසිය තමයි ප්‍රධානම දේ තමයි ඉන්ටිග්‍රේෂන් එක. සාමාන්‍යයෙන් ඔයා Photoshop වලදී හදන image එකක් Illustrator වලට ගෙනිච්චොත් ඒ ගොඩක් වෙලාවට එන්නේ quality එක අඩු වෙලා එහෙම නැත්නම් අපිට edit කරගන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි Affinity එකේදී අපිට අලුත් version 3 එකේදී මේ apps තුනම එකිනෙකට සම්බන්ධයි. ඒ වගේම ඔයාට වෙනම app දෙක තුනක් open කරගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. open කරගන්න වෙන්නේ එක app එකයි. එතකොට එකම interface එකේ තමයි මේ ඔක්කොම tools තියෙන්නේ. මේකට ඒගොල්ලෝ කියන්නේ ස්ටුඩියෝ ලින්ක් කියලා. එතකොට ඔයාට Vector Studio එකේ ඉඳන් Vector එක අදින ගමන්ම එක ක්ලික් එකකින් ඔයාට කෙලින්ම Pixel Studio එකට මාරු වෙන්න පුළුවන්. එතකොට මේ Pixel Studio එකේ ඔයාට ඒ කුඩම ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්. ආපහු සේව් කරද්දී මේකේ ෆයිල් සේව් වෙන්නේත් .af කියන එක්ස්ටෙන්ෂන් එකේ. මේ .af කියන ෆයිල් ෆෝමැට් එක හදලා තියෙන්නේ මේ Affinity software එකට. එතකොට ෆයිල් ෆෝමැට් කිහිපයක් නැහැ අපිට Adobe වල වගේ. තියෙන්නේ එක ෆයිල් ෆෝමැට් එකයි. එතකොට මේකෙන් අපිට කාලෙත් ගොඩක් ඉතුරු වෙනවා. ඊට පස්සේ බලමු තාක්ෂණය ගැන කතා කරාට පස්සේ අපිට තියෙන වැදගත්ම දේ තමයි price එකයි, ඒ වගේම performance එකයි. මෙතන පළවෙනිම දේ තමයි cost එක කියන එක. දැන් ලොකු ප්‍රශ්නයක් ඇති සමහර විට මේක ඇත්තටම free ද? ඒ කියන්නේ කවදාවත් සල්ලි ගන්න ඕනේ නැද්ද කියලා. මේකට උත්තරය තමයි යොව් ඔක්කොම අපිට හම්බෙන core features ඔක්කොම ටික free. ඒ කියන්නේ අපිට pen tool, layers, mask, filters, export option වගේ අපි දිනපතා පාවිච්චි කරන ප්‍රොෆෙෂනල් ටූල්ස් හැම එකක්ම අපිට නොමිලේ ලබා දෙන්න තමයි ඒගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ කිසිම monthly subscription එකක් නැහැ. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේගොල්ලෝ කොහොමද එතකොට සල්ලි හම්බ කරන්නේ කියලා.
Affinity V3 වලට අලුතෙන් එකතු කරපු AI ෆීචර්ස් ටිකක් තියෙනවා. උදාහරණයකට කියනවා ජෙනරේටිව් ෆීල් කියන එක. ඒ කියන්නේ AI වලින් ෆොටෝ එකක නැති කොටස් පුරවන එක. ඒ වගේම තමයි මැජික් ඉරේස් කියන එක. ඒ කියන්නේ ෆොටෝ එක අපිට අනවශ්‍ය දේවල් AI වලින් අයින් කරගන්න එක. ඉතින් මෙන්න මේ වගේ ෆීචර්ස් වලට ඒගොල්ලෝ යූස් කරන්නේ Canva AI කියන එක. එතකොට Canva AI යූස් වෙන ඇඩ්වාන්ස් ටූල් පාවිච්චි කරන්න විතරක් ඕන නම් අපිට Canva Pro සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔයා Canva Pro account එකක් තියෙනවා නම් ඔයාට Affinity software එකත් Affinity software එකත් ඒ ෆීචර්ස් ටිකම Pro ෆීචර්ස් ටික හම්බ වෙනවා. හැබැයි හොඳම දේ තමයි AI ඕනේ නැත්තම් මේ කිසිම දෙයක් ගෙවන්න ඕනේ නැහැ. අපිට ට්‍රැඩිෂනල් ග්‍රැෆික් ඩිසයින් වැඩවලට මේක 100%ම නොමිලේ. ඒ වගේම තමයි Adobe ලා ගත්තොත් Adobe වැඩ කරන සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකකට. ඒ කියන්නේ ඔයා ගෙයක් කුලියට ගන්නවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. සල්ලි ගෙවනකම් අපේ software එක අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ගෙවන එක නවත්තපු ගමන් software එක අපිට තවදුරටත් යූස් කරන්න බැරි වෙනවා. හැබැයි Affinity කියන්නේ one time purchase software එකක්. මේක කලින් තිබුණෙත් එහෙමයි. අපිට ඩොලර් 300ක් වගේ ගාණක් ගෙවලා තමයි ගන්න තිබුණේ. software තුනම එකපාරක් දැන් හැබැයි මේක මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම අපිට ෆ්‍රී දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක නිසා අපිට ඕනේ මැෂින් එකකට දාගන්නත් පුළුවන්. අපිට අලුතෙන් මොනවා හරි අප්ඩේට් ආවම ඒවත් අපිට නිකම්ම අප්ඩේට් කරගන්න පුළුවන් මේගොල්ලන්ගේ ඔෆිෂියල් රිලීස් channel එකෙන්. මේක ලංකාවේ අපිට ගොඩක්ම ලොකු වාසියක් වෙනවා. මොකද අපිට සල්ලි ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ per subscription වලට monthly. දෙවෙනි දේ තමයි performance කියන එක. ඕගොල්ලෝ දන්නේ ඇති Photoshop Illustrator වගේ රන් කරන්න නම් අපිට ටිකක් හොඳ RAM එකක් තියෙන graphic card එකක් තියෙන PC එකක් ඕන. එහෙම නැත්නම් machine එක stuck වෙනවා, errors එනවා, අපිට වැඩක් කරගන්න අමාරුයි. හැබැයි Affinity හදලා තියෙන්නේ අලුත්ම coding standard පාවිච්චි කරලා මේගොල්ලෝ කියන විදිහට. ඒක නිසා සාමාන්‍ය ලැප් එකක් වුණත් ලොකු RAM එකක් නැති වුණත් මේක ගොඩක් ස්මූත්ලි වැඩ කරනවා. ලොකු ෆයිල් එකක් වුණත් zoom කරලා දීලා වෙන්නේ නැහැ මේගොල්ලන් ප්‍රසන්ටේෂන් එකේ වෙන්න පුදියට රිලීස් කරන දවසේ. ඒ වගේම තමයි Affinity අයිති වෙලා තියෙන දැන් Canva සමාගමට. ඉතින් ඉස්සරහට AI features වගේම තව අලුත් දේවල් මේකට ගොඩක් එකතු වෙන්න මේගොල්ලෝ එකතු කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම සමහර විට දැන්ටමත් ගොඩක් කට්ටියට Canva Pro subscription තියෙන්න පුළුවන්. graphic design industry එකේ ඉන්න කට්ටියට. එතකොට ඒවැ කට්ටියට කෙලින්ම අපිට අර Affinity වල තියෙන Pro features භාවිතා කරන්න පුළුවන් AI related දේවල්. මොකද මෙතනට අලුතෙන්ම Affinity වලට වෙනම subscription එකක් ගෙවලා මුකුත් ගන්න ඕනේ නැහැ. අපිට Canva Pro තියෙනවා නම් අපිට ඒ AI features ටික Affinity එක ඇතුළේ හම්බ වෙනවා. එහෙම නැතුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ වැඩ කරගන්න මේක සම්පූර්ණයෙන්ම free දීලා තියෙන්නේ. අපි දැන් බලමු අපේ මැෂින් එකට කොහොමද මේක දාගන්න කියලා. දැන් මේක පරණ විදියට වැඩිය දැන් ගොඩක් ලේසි වෙලා තියෙනවා. මුලින්ම ඔයගොල්ලන්ට පහළ තියෙන description එකෙන් link එක තියෙනවා. එතනින් ගිහිල්ලා Affinity official website එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට Google එකේ search කරන්න පුළුවන් Affinity කියලා. එතකොට මේ විදියට එනවා මුලින්ම උඩින්ම එනවා Affinity කියලා. මේගොල්ලන්ගේ page එකට ගියාම බලා ගන්න පුළුවන් Affinity by Canva කියලා. මේක ළඟ තමයි මේගොල්ලෝ මේ acquisition එක කරේ. ඉතින් මෙතන අපිට තව පහළට ගියාම අපිට දැන්ටමත් Canva account එකක් තියෙනවා නම් ඒ Canva account එකේ login වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට Canva account එකක් නැත්නම් Canva account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට Canva account එකෙන් sign up වුණාට පස්සේ අපිට Affinity download කරගන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් Canva account එකක් ඕන. ඒ වගේම තව පහළට අපිට බලා ගන්න පුළුවන් මෙතන මේගොල්ලන්ගේ වෙන වෙනම ස්ටුඩියෝ දාලා තියෙනවා. මෙතන Vector Studio කියන්නේ මේගොල්ලෝ Vector වලට use කරන UI එක. ඒ වගේම Pixel කියන්නේ ෆොටෝ එඩිටිං වගේ දේවල් වලට යූස් කරන එක. ඒ වගේම ලේඅවුට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනවා හරි පොත් හදනවා නම් එහෙම නැත්නම් මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් වගේ දේවල් හදනවා නම් print කරන මැටීරියල් වලට අපිට මේ ලේඅවුට් කියන එක තමයි යූස් කරන්න වෙන්නේ. ඒතකොට මේ තුනම තියෙන එකම software එකක් ඇතුලේ. ඒ වගේම තමයි මේගොල්ලෝ තව features ගොඩක් තියෙනවා. මේක ගොඩක්ම අපිට තනිකරම Adobe apps replace කරන්න මේක හදලා තියෙන්නේ. ඒ වගේම තව පහළට ගියොත් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ තව විස්තර තියෙනවා වෙබ් page එකේ. Affinity එකට අපිට කෙලින්ම PST import කරගන්න පුළුවන්. ඒ වගේම Illustrator file, ඊට පස්සේ InDesign වල වැඩ කරන IDML file මේ හැම එකක්ම අපිට import කරගන්න පුළුවන් Affinity වලට. import කළා අපි පරණ file එකක් වුණත් අපිට කැමති edit ටික කරගෙන අපිට මොනවා හරි වෙනස් කරන්න තියෙනවා නම් පරණ Adobe file එකක් අරගෙන අපිට ඒ වෙනස්කම් ටික කරලා .af කියන extension එකෙන් save කරලා දිගටම Affinity එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. අපේ පරණ අපි මොනවා හරි කරපු වැඩ තියෙනවා නම් ඒ ටික අපිට කිසි ප්‍රශ්නයක් නැතුව Affinity වලට මාරු කරගන්න අවස්ථාව මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතනින් download කරගන්න පුළුවන්. මෙතන මේගොල්ලෝ Mac Windows කියන දෙක දැන්ට Affinity දීලා තියෙනවා. එතකොට අපිට අපි දැන් use කරන PC එක මොකක්ද කියලා බලලා අපිට මෙතනින් sign up වුණාට පස්සේ Canva එකට අපිට download කරගන්න පුළුවන්.
අපි දැන් Affinity ඕපන් කරගෙන බලමු අපිට කොහොමද බලා ගන්න පුළුවන් කියලා UI එක. Affinity V3 පළවෙනි පාරට ඕපන් කරාම ඔයගොල්ලන්ට සමහර විට sign in කරන්න page එකක් වගේ එකක් එයි. එතකොට මෙතනින් කරන්න තියෙන අපිට web browser එකට ගිහිල්ලා අපේ Canva account එකෙන් log වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගන්න වෙන්නේ Canva ඕපන් කරාට පස්සේ. මේක තමයි අපේ welcome screen එක. මෙතනින් අපිට පුළුවන් අපි වැඩ කරන්නේ මොන වගේ page එකක්ද කියලා බලලා අපේ size එකට අදාළව document එක create කරගන්න පුළුවන්. මෙතන දැනට මේකේ features ටික පෙන්වන්න A4 එකක් create කරගන්න. අපි මුලින් බලමු අපිට කොහොමද UI එක බලා ගන්න පුළුවන් කියලා මේ Affinity වල. මේ ගොඩක් clean modern interface එකක්. ගොඩක්ම Affinity සාමාන්‍යයෙන් පරණ Adobe users ලට මේ ගොඩක් උරුපුරුදු විදියට පෙනේ. මේකේ ප්‍රධාන කොටස් පහකයි මුලින්ම අඳුරගමු. පළවෙනි එක තමයි Studios කියන එක. එහෙම නැත්නම් මේකට Personas කියලාත් කියනවා. මේක තියෙන්නේ අපිට උඩ වම් කෙළවරේ තමයි මේක බලා ගන්න පුළුවන් අපිට. මෙතන තියෙන පොඩි icons වගේක් vector, pixel, layout, ඊට පස්සේ Canva AI කියලා. පළවෙනි මේක තමයි Vector Studio කියන එක. මේ Vector Studio එකෙන් අපිට පුළුවන් shape පදින්න එහෙම වගේ vector design කරගන්න අපි use කරන Vector Studio එක. ඊට පස්සේ දෙවෙනියට අපිට බලා ගන්න පුළුවන් Pixel Studio කියලා තියෙනවා. මම මෙතන Pixel Studio කියන එක ක්ලික් කරොත් ඔයගලන්ට පේනවා ඉන්ටර්ෆේස් එකේ තියෙන icon වෙනස් වුණා. මේ toolbar වල තියෙන ඒ වගේ මේ පැත්තෙත් වෙනස් වුණා. එතකොට Pixel Studio එක තමයි අපිට ෆොටෝ එක වැඩ කරගන්න ඕන නම් බ්‍රෂ් වලින් පාට කරන්න, ඒ වගේම ෆොටෝ එඩිට් කරගන්න, කලර් එක මාරු කරන්න, රීටච් කරන්න මේ වගේ දේවල් වලට යූස් වෙන්නේ Pixel Studio එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් layout studio එක තියෙනවා. layout studio එක අපි යූස් කරන්නේ අපි මොනවා හරි print related දේවල් මේ print related material එක වැඩ කරනවා නම් අපිට layout studio එක තමයි භාවිතා කරන්න වෙන්නේ. පිටු ගොඩක් තියෙන පොත් හදද්දි වගේ දේවල් වලදී අපිට යන්න ඕනේ මෙතෙන්ට. එතකොට මේ icon අපි ක්ලික් කරන වෙලාවෙම අපිට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකේ අපි කරන වැඩේට අදාළව වෙනස් වෙනවා. ඒතර මේ ගොඩක්ම ස්මූත් විදියට මේගොල්ලෝ හදලා තියෙනවා. ඒ වගේම තමයි tools panel එක අපිට බලා ගන්න පුළුවන්. වම් පැත්තේ තීරෝ දිගේ පහළට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ tools panel ටික. මෙතන මේක තමයි අපේ tool box එක අපිට මෙතෙන්දී අපි වැඩ කරනකොට උදාහරණයක් විදිහට මම vector studio එකට ගිහිල්ලා tools වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් artboard tool, ඊට පස්සේ note තියෙනවා, මෙතන pen tool එක තියෙනවා, pencil එක තියෙනවා. අපිට Illustrator වල බලා ගන්න හම්බ වෙන tools ටික මේ විදිහට තියෙනවා. මේ වැඩ කරන්නේත් ඒ විදිහට මෙතන text tool එක තියෙනවා. මේ tool ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මෙතන වෙනස් වෙන දෙයක් තමයි අපි උඩින් select කරන studio එකට අනුව මෙතන තියෙන tool පෙන්නන tool ටික වෙනස් වෙනවා. මම දැන් pixel studio වල ටික ඔයගලන්ට පේනවා. මෙතන තියෙන්නේ brush tool එක තියෙනවා, paint brush, ඊට පස්සේ eraser තියෙනවා. මේ වගේ rectangle tool, මේ වගේ pen tool එක මෙතනක් තියෙනවා. එතකොට අපි ඉන්න studio එක අනුව අපිට මේ tools ටික වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් context toolbar කියන එක. මේක තමයි මේ මෙන්න මේ උඩ තියෙන තීරුව. මේකත් මම ඉන්න ස්ටුඩියෝ එක අනුව වෙනස් වෙනවා. ඒ වගේ තමයි මෙතන tool එක අනුවත් වෙනස් වෙන්න පුළුවන් මේක. උදාහරණයක් විදිහට දැන් මම තෝරගෙන තියෙන note tool එක මම දැන් pen tool එක තෝරගත්ත ඔයගලන්ට පේනවා pen tool එකට අදාළ setting ටිකක් තමයි මෙතන වැටෙන්නේ. ඒ වගේ තමයි මම font එකට ගියොත් එහෙනම් මෙතන font tool එකට අදාළ font size එක අඩු වැඩි කරන්න, අකුරු bold කරන්න, italic කරන්න මෙන්න මේ option ටික වැටෙනවා. මම ඕන නැත්නම් shape tool එකත් අරගෙන පෙන්නන්න. මෙතන shape tool එකේ මම shape එකක් ඇදගත්තොත් ඔයගලන්ට වෙන මෙතන corner radius එක, ඒ වගේම single radius ද, ඊට පස්සේ මෙතන stroke එක, ඊට පස්සේ stroke එකේ width එක මේවා අපිට වෙනස් කරන්න පුළුවන්. කලර් එක වගේ දේවල්. ඒ වගේම තමයි තව අපිට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ ස්ටුඩියෝ පැනල් ටික. දකුණු පැත්තේ තමයි අපේ control room එක වැඩ කරන්නේ. මෙතනින් අපිට layers සහ panels බලා ගන්න පුළුවන්. මෙතනින් අපි අදින හැම දෙයකම Photoshop වල වගේම Illustrator වල වගේම අපිට layers වෙන වෙනම අපිට බලා ගන්න පුළුවන් මෙතන. එතකොට වෙනසක් නැහැ. Adobe වල වගේම තමයි. ඒ වගේම තමයි මෙතන colors අපිට color wheel එක තියෙනවා. ඒ වගේම තමයි අපිට stroke එක තියෙනවා. ඊට පස්සේ appearance කියලා පැනල් එකක් තියෙනවා. මෙන්න මේ ස්ටුඩියෝ පැනල් එකත් අපි තෝරගන්න ස්ටුඩියෝ එක අනුව ඔයගලන්ට වෙනස් වෙනව බලා ගන්න පුළුවන්. මම pixel කියන එකට ගියොත් මෙතන පෙන්නන්නේ brush ටික පෙන්නනවා, layers ඒ විදිහට පෙන්නනවා, යරෙන්න brush ටික පෙන්නනවා, stroke එක පෙන්නනවා. මෙතන ෆොටෝ වල පෙන්නනවා histogram එක. ඒ වගේම තමයි layout වල ගියොත් මෙතන පෙන්නනවා layers ටිකයි, colors ටිකයි, ඒ වගේම stroke එකයි. එතකොට මේක අපි use කරන ස්ටුඩියෝ එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟටම කියලා දෙන්න කොහොමද අපි canvas එක navigate කරන්න කියලා.
එතකොට මෙන්න මැද තියෙන සුදු පාට කොටුව තමයි කැන්වස් එක. මේක තමයි අපි වැඩ කරන ඩොකියුමන්ට් එක. මම මෙතෙන්ට අරගත්තේ A4 ඩොකියුමන්ට් එකක් හදාගත්තේ. එතකොට මේක A4 සයිස් එකේ කැන්වස් එකක් තමයි දැන් මට තියෙන්නේ. එතකොට මේකේ එහාම යන්න ගොඩක්ම ලේසි. ෂෝට්කට් මම දැන් කියන්නම්. මේක මට zoom in and out කරන්න ඕන කරන්න තියෙන්නේ Alt කියන කී එක බාගෙන එහෙම නැත්නම් Windows වල option කියන කී එක බාගෙන mouse wheel එක කරකවන. එතකොට zoom in out වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම නිකන් mouse wheel එක කරකවුවොත් උඩට පහළට තමයි යන්නේ. ඒ වගේම තමයි මට pan කරන්න ඕන. ඒ කියන්නේ එහා මෙහා මේ canvas එක ගෙනියන්න ඕන නම් මට space bar එක බාගෙන mouse එකෙන් මේ විදිහට drag කරාම අපිට canvas එක එහා මෙහා කරන්න පුළුවන්. මට ඕන zoom කරලා කොහෙට හරි යන්න වෙන තැනකට මාරු කරන්න ඕන pan කරන්න ඕන නම් මට මේ විදිහට space bar එක බාගෙන mouse එකෙන් drag කරන්න පුළුවන්. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් navigate කරන්න තියෙන විදි දෙක. මේ දෙක පුරුදු වුණාට පස්සේ අපිට ගොඩක්ම ලේසි අපේ වැඩ ටික කරගන්න. මම මෙතන ප්‍රධාන වශයෙන් කතා කරේ Affinity කියන්නේ මොකක්ද කියලා, ඒ වගේම ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා, සහ ඉන්ටර්ෆේස් එකේ මූලික දේවල් ගැන. ඒ වගේම තමයි දැන් software ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. හැබැයි අපිට නිකන් බලන් හිටියට මේක ඉගෙන ගන්න බෑ. අනිවාර්යයෙන්ම software එක දාගෙන මේක open කරලා පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා මොකක් හරි තියෙන අපි tool ටිකක් use කරලා මොන හරි දෙයක් කරොත් අපිට මේක ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේක දාලා try කරලා බලන්න. මොකද මේක කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් free තියෙන්නේ. ඒ වගේම මොකුත් crack version අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා බොහොම ලේසියෙන් install කරගන්න පුළුවන්. මම ඊළඟට කතා කරනවා Vector Studio එක ඇතුළට ගිහිල්ලා basic shape පදින හැටි, ඊට පස්සේ professional vector drawing එකක් කරගන්න තැන වෙනකම්ම මම කියලා දෙනවා. එතකොට මේ සම්පූර්ණ course එකම පිළිවෙලට බලන්න ඕන නම්, ඒ වගේම මේකට අදාළ exercise file ඒ වගේම note download කරගන්න ඕන නම් පහළ තියෙන description එකේ තියෙන link එකෙන් FX ඉස්කෝලේ website එකට ගිහිල්ලා account එක හදාගෙන asset download කරගන්න පුළුවන්.